ආයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය දරුවනේ. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආව ඔබ වෙනුවෙන්ම මේක ඔබේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙයි. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩාක් ඔබ වෙනුවෙන් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවද? පත්තිනි මෑණියන් මුල්ලෝ වරමක් හදාගන්න ඔබ කළ යුතු දේවල් 5ක් මම අද ඔබට කියලා දෙනවා. ඉතින් නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා තියාගන්න මේ වගේ වීඩියෝ ආපු ගමන් ඔයාට දකින්න බලන්න අසන්න දැනුමට ගන්න පුළුවන්. පත්තිනි මෑණියන් වහන්සේගේ වරම්මාලාවක් තියෙන දරුවෙක් හෝ වරම්මාලාවකට කැමති දරුවෙක් හෝ ඔබට මෙන්න මේ ක්‍රියාපටිපාටි 5 කරන්න පුළුවන්. එතකොට ඒ අනුව ඔබගේ ජීවිතේ වෙනස්කම් ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. විශේෂම දේ තමයි මේ පහම මේ කරුණු පහම කිසිම ගුරුවරයෙක් නැතුව ඔබට සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. දැන් ගොඩක් ළමයි හිතනවානේ අනේ මට මේ මට ගුරුවරයෙක් ඉන්නවා. එහෙම නැත්නම් මට ගුරුවරයෙක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් මම සිහින දකින ගුරුවරයා වෙතට මට යන්න විදිහක් නැහැ. මොනවා හරි බාධා ටිකක් තියෙනවා. මේ ඕනම දරුවෙකුට සැනසille මේ කාරණා පහ කරන්න පුතේ. ඒ කාරණා පහ අනුව වාගේ ජීවිතේ පත්තිනි මෑණියන් වහන්සේට ලංවීම වැඩි වෙයි වාට වරම්මාලාව නිවෘද්ධි විදිහට ශක්තිමත් කරගන්න මේ කරුණු පහ වැදගත් වෙයි කියලා මම අදිෂ්ඨාන කරනවා. ඉතින් මාතාවට පින් පිනිස මම මේක ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉදිරියේදී මම පූජා කටයුතු වගේ දේවලුත් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නම්. පත්තිනි මෑණියන් වහන්සේ කියලා කියන්නේ බොහොම කරුණාවන්ත මෛත්‍රී සහගත සිතුවිලි තියෙන දේවියක්. එතකොට උත්තමාවියගේ සබාවත් ඒ වගේ පුතේ. එතකොට මුලින්ම උන්වහන්සේ ගොඩාක් කැමති දෙයක් තමයි අනවශ්‍ය කේන්තිය අයින් කරන්න ඕනි. මනුෂ්‍ය හිතේ පවතින විශාල කේන්තියක්, සැකයක්, බියක්. මොනවද? කේන්තිය, සැක, බිය. මෙන්න මේ තුන අයින් කරලා සම්පූර්ණ විශ්වාසය පත්තිනි මෑණියන් වෙත දානය කරන්න. ඒ කියන්නේ මෑණියන් වහන්සේ වෙනුවෙන්ම වෙනස් වෙනවා කියන මූලිකම සිතුවිල්ල ගන්න. සැක තියෙන්නත් බෑ, බිය තියෙන්නත් බෑ. ඒ වගේම කේන්තිය තියෙන්නත් බෑ. ඒක සම්පූර්ණ ප්‍රහීන කරන්න බැරි බව මම දන්නවා. ඉතින් ඔයා කරන්න ඕනේ ඒක අඩු කරගන්න. කේන්තියක් එනකොට කලින් කතා කරලා ඉක්මනින් තීන්දුව తీරන ගත්තා නම් දැන් තීන්දුව తీරන ගන්න එපා. නිහඬ වෙන්න. හොඳට නිහඬ වෙන්න. එකපාරට තීන්දුව తీරන ගන්න යන්න එපා. එතනදී මම පළවෙනි කාරණාව විදියට ඔබට අදහස් කරන්නේ සැක බිය කෝපය අතහරින්න ඔබේ සම්පූර්ණ හැසිරීම රටාව ඔබ විසින් වෙනස් කර ගන්න ඕනේ. දැන් ඔබ බලන්න ඔබට කේන්තියක් ගියාම ඔබ Facebook එකේ මොනවා හරි ලියලිය බනිනවද? එහෙම නැත්නම් ඔබ අල්ලපු ගෙදරට කෑ ගහලා බනිනවද? එහෙම නැත්නම් ඔබට කේන්තියක් ආපු ගමන් නුඹලට මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා පොල් අරන් ගහනවද නේද? එහෙම නැත්නම් මොනවා හරි හිතට එන දෙයක් කරනවද නේද? අර කේන්තිය පාලනය කරගන්න බැරුව අන් කෙනාට අයහපත ඔබ විසින් ඔබ කරනවද? ඒක නවත්ත ගන්න ඕනි. පත්තිනි මෑණියන් වහන්සේගේ මුල්ලුණු වරමක් ඔබ අපේක්ෂා කරනවා නම්. මොකද මෑණියන් වහන්සේ ඔබට කියන්නේ නැහැ කේන්ති ගන්න එපා. මෙහෙම වෙන්නේ නැහැ මිනිස්සුන්ට හැමෝම ඔයාට කැමති වෙයි. එහෙම කියලා කියනව නෙවෙයි. මෑණියන් වහන්සේ දන්නවා සබහා නීතිය කියන එක. එහෙනම් පුතේ ඔබත් දැනගන්න ඕනේ මෑණියන්ගේ දරුවෙක් වෙන්න අපේක්ෂා කරනවා නම් සබහා නීතිය. යමෙක් ඔබට වැරද්දක් කළා නම් ඒ වැරද්ද අනිවාර්යයෙන්ම සබහා ධර්මයේ විසින් ඒ තැනත්තාට ඔය තැනැත්තියට ලැබෙනවා. ඔබ බොරුවට දඟලුවා කියලා ඔබට ලැබෙන දෙයක් නෑ. ඉතින් ඔබ ඉවසන්න ඕනේ. පත්තිනි මෑණියන් වහන්සේගේ වරම් තියෙන දරුවෝ ගොඩක් මේ 18 මාසික গুপ্ত විද්‍යා පාඨමාලාව හදාරන්න පරමේශ්වරී ගුරුකුලේ තෝරගන්න එනවා. හැබැයි ඒගොල්ලෝ වරම් පරීක්ෂාවෙන් ගොඩාක් තේරෙන්නේ නැත්te ඒගොල්ලෝගේ යටි අරමුණ උඩට ගන්නවා. ඒ කියන්නේ අම්මේ මම වරම් ගන්නේ මං අහනවා වරම් පරීක්ෂාවේදී ඇයි පුතේ දැන් මේ වරමට එන්නේ මං කතා බහ කරනවානේ මට පලි ගන්න ඕනේ කියනවා. හම්බ වෙනවද වරම්? නෑ. වරම් අවසරේ හම්බ වෙනවද? නෑ. අන්න ඒකට කනෙක්ට් වෙන කෙනෙක් තමයි එන්නේ. දැන් ඇත්තටම මයි පුතාලා පත්තිනි අම්මා ගැන කාලී අම්මා ගැන දකින විදිය වැරදි. ඒ අය දැන් ගොඩාක් කාරණාව හිතනවා අර සලඹ පොලේ ගහලා අම්මා අර රටක් ගිනිබත් කරා වගේ අපේ කේන්තියත් එහෙම කරන්න පුළුවන්. ඔබ දන්නවද පත්තිනි අම්මා මෑණියන් වහන්සේ ඒක ගැන පසුතැවුණා. ඊට පස්සේ ඒ උත්තමාවිය බුදුදහම වැළඳගත්තා. තේරුණාද? ඉතින් මෙහෙමයි. දෙවිවරුන්ගේ අතීත ශක්ති කර්ම ඒ අයට නූතන නිර්මාණය කරගන්න පිහිටක් වුණා. ඒකට අපි ඒගොල්ලොන්ගේ හොඳ දකින්නේ නැතුව අර කේන්තිම ගිය අවස්ථාව බලනවට වඩා එතනදී සත්‍යග්‍රහයේ බලය අපි දැක්කනම් හරි. කියන්නේ ප්‍රතිවෘතා ශක්තියක තියෙන බලය අපි දැක්කනම් හරි. මමත් ඔහොම තමයි කරන්න කියලා ඔයා සලම් පොලේ ගහුවට වෙන දෙයක් නැහැ. මම ළමයි ඒක හොඳ නැහැ. මම දකින්නවා ළමයි සලම් පොලේ ගහනවා. ගොඩක් දේවල් කරනවා. කවදාවත් වෛරකින් සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ඔබ පත්තිනි මෑණියන් වහන්සේ මුල් කරගෙන වරමක් අපේක්ෂිතව හෝ හදාගන්න හෝ ඔබ ඉන්නව නම් ඔබ කොයි ගුරුවරයා ගාවට ගියත් මයි පුතේ පළවෙනි විධානයට යටත් වෙන්නේ. කියන්නේ ගුරුවරයෙක් නැතත් තමන්ගේ ස්වකීය ගුරුවරයා බවට තමන් බවට පත් වෙලා
මම ඉවසනවා. මම පෙර මගේ තිබ්බ මේ වැරද්ද මම සම්පූර්ණයෙන් හදා ගන්නවා. හරිද? ඒ විදිහට ඔයාව වෙනස් කරගන්න ඕනේ. කලින් ඔයා ටක් ගාලා උත්තර දුන්න කෙනෙක් නම් තරහෙන් කෑ ගහපු කෙනෙක් නම් ගහපු කෙනෙක් නම් ඔය Facebook වල අනවශ්‍ය ඍණාත්මක දේවල් බෙදා හැරපු කෙනෙක් නම් ඔයා ඒක අඩු කරන්න ඕනේ. දැන් ගොඩාක් මම දකිනවා දක්ෂ වරන්දරු Facebook වල මම නම් අන්ෆ්‍රෙන්ඩ් කරලාත් දාලා තියෙනවා එහෙම අයව. මොකද අපිට බලන්න දෙයක් නැහැ නේ ඒගොල්ලන්ගේ නේද? ගොඩාක් කාට හරි ගමේ කෙනෙකුට හරි බැන ඉන්නවා. එතකොට ඔබ හිතනවද සමහර වෙලාවට ඒ ගමේ කෙනාවත් ඕක බලනවද නැද්ද? නෑ බලන්නේ නෑ. ඒකටම හරියන උපදූප කියන සෙට් එකක් එකතු වෙනවා මිසක් අර හොඳ අයට එපා වෙනවා. අර බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන සත්පුරුෂයා ගරහන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අර හොඳ අයට එපා වෙනකොට මොකද වෙන්නේ? හැමීට අයින් වෙලා යනවා. අපෝ මේගොල්ලොත් එක්ක හිටියොත් අපිටත් මඩ ගාගත්ත මනුස්සයා නිතරම ඉඳගෙන ඉන්නකොට හොඳ කෙනෙක් ගියුණත් මඩ ගෑවෙනවා. ඉතින් ඒ හින්දා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි තමන් කියන කරන දේවල් සම්බන්ධයෙන් ලොකුවට හිතන්න. ඒ වගේන් වෙන්න පුළුවන් වැරදි විපාක හැම දෙම හිතලා ක්‍රියා කරන්න. පළවෙනිම දේ පත්තිනි මෑණියන් වහන්සේ මුදුන්පත් කරගන්න අදහස් කරනවා නම් පළවෙනිම දේ සිහිය. සම්මා සතිය. අපි කරන දේවල් සම්බන්ධව තියෙන සතිය සිහිය. අපිට වැරදි කරගන්නත් බෑ. අපි අනුන්ට වෛර කරන්නත් බෑ. මම මේ කියන කාරණාව 100%ක් ප්‍රායෝගිකයි. එතකොට ඔබට පළවෙනි කාරණාව පැහැදිලි. හිතේ සංයමය සහ සම්මා සතිය ඇති කරගන්න. ඕක අපි හැමෝටම මුලින් තිබුණ දෙයක් නෙමෙයි, මටත් තිබුණේ නෑ. නමුත් මම මේ වෙනකොට ඒක සකසාගෙන තියෙන්නේ. මම ඉන්න තැනගෙන මම දැන් සතුටු වෙනවා. තවදුරටත් මම මගේ මොනවද අඩුපාඩු කියලා බලලා ඒ හැමදේම සකසා ගන්නවා. එතකොට ඊට අවශ්‍ය ශක්තිය මෑණියන් විසින් මුක්ත කරලා මුදා හරිනවා. දෙවෙනි කාරණාව තමයි සත්ව කරුණාව. ඒ කියන්නේ gedara හදන සුපිරි වර්ගයේ බල්ලට ආදරෙයි. පාරේ ඉන්න බල්ලව දැක්කම ගහලා එලවනවා වගේ දෙයක් නෙවෙයි. ඔයා කන්න දෙන්න, ඔයා සත්තුන්ට ආදරය කරන්න, සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. මෑණියන් හරි කැමති ඔයගොල්ලෝ කන්ද පිරිත වගේ පිරිත් එහෙම දේශනා කරනවා නම් අනික සත්තුන්ගෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. මම ඇත්තටම කියන්නේ මම ওই ළමයිව කෝණේශ්වරම් ගිහින් සාධනාවක් කරලා මොහොතේ ඊට පස්සේ අපි එනකොට මොකක් හරි පත්තයක් හරි මොකක් හරි පොල්ලත්තක ඉඳලා මගේ කකුලෙන් ගියා ලොකු ගරුණ්ඩෙක්. කිසිම හානියක් නැහැ. ඌ ටිකක් වෙලා හිටියත් එක්ක ඉතින් මං ඇත්තටම බය වුණා. එනට අනේ කිසිම හානියක් නැහැ. මොකද හේතුව විෂකුරු සර්පයන්ගෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ කන්ද පිරිතේ තියෙන බලයට. ඉතින් මෑණියන් වහන්සේ හරි කැමති. ඒ කන්ද පිරිත ඔයගොල්ලෝ දේශනා කරනවා නම්, ඔයගොල්ලෝ කියනවා නම්, සුන් සූත්‍රය කියනවා නම්, කන්ද පිරිත කියනවා නම්, අටවිසිබුදු පිරිත කියනවා නම්, සීවලී පිරිත වගේ පිරිත් කියනවා නම්, ජය පිරිත කියනවා නම්, ඔයාලා ගොඩාක් අසාර්ථකයි නම් ඒ වගේ පිරිත් කියන්න, ජය පිරිත කියන්න. කියද්දි Tamanට සිද්ධි වෙලා යහපතක් වෙනවා. ඊළඟ කාරණාවට එහෙනම් යමුද? පිරිසිදු අරමක් සඳහා නීතිකරුකව ජීවත් වෙන්න, ප්‍රතිපත්තියක් ඇතුව ජීවත් වෙන්න. මොකද්ද මේ මං කියන්නේ පුතේ? ඔයා අඳින ඇඳුම් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඔයාගේ බාහිරයේ අභ්‍යන්තරයේ මේ හැම දෙයක්ම ඔයා බොහොම විනයගරුකව පවත්වාගෙන යනකොට ඒක මෑණියන්ට ගෞරවයක්. එතකොට මෑණියන්ගේ දරුවෙක්, මේ මෑණියන්ගේ දුවෙක්, මේ මෑණියන්ගේ පුතෙක් මේ විදිහට සමාජය ඔයාව දකිනවා. ඔයා කියන කතා කරන හැසිරෙන හැම වචනයක්ම මෑණියන් වහන්සේගේ දරුවෙක් විදිහට සිදු කරන්න උත්සාහ කරන්න. ඒක හැබැයි බාහිර ඇඳුමෙන් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ විලි වසා ගන්න. විලි අනිවාර්යෙන් වසා ගන්න ඕනේ පත්තිනි මෑණියන් වහන්සේගේ දරුවෙක් විදිහට. එහෙම පේන්න මෙහෙම පේන්න ඇඳුම් අඳින්න එපා. තමන් මොන වෘත්තිය කළත් තමන්ගේ ගෞරවය කියන දේ රැක ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඇත්තටම කියනවා නම් පත්තිනි මෑණියන් වහන්සේ පිළිකුල් කරනවා. එහෙට මෙහෙට ඇඳුම් කෑලි එල්ලන් ඉන්නවා නම් ඒක සාමාන්‍ය ගණයකට තමයි වැටෙන්නේ. එතකොට එතනත් තමන්ගේ වරම් මාලාව කොච්චර හොඳට තිබ්බත් තමන්ට ඒක නොලැබී යන්න අවස්ථාවක් වෙනවා. මොකද ඉන්න දේවතාවුන් වහන්සේලා ඉන්නේ පත්තිනි මෑණියන් වහන්සේගේ අනාරන් නිසා. ඔබේ කරුණාව වගේම ඔබේ විනය කියන කොටසත් මෑණියන් වහන්සේගේ පරිවාරයේ හරියට බලන දෙයක් බව මතක තියාගන්න. තුන්වෙනි කාරණේට යමු. ඒකට මම දෙයක් කියන්නම්. නිවැරදි හැසිරීම. ඔබට කලින් ප්‍රේම සම්බන්ධතා බොහොමයක් තිබුණා නම් දැන් එකකට සීමා වෙන්න. ඔබ විවාහයට අවංක වෙන්න. කලින් ඔබේ ජීවිතේ කොයි විදියට අඳුරු පැතිකරක තිබ්බත් දැන් ආලෝකේ කරා ගේන්න. ඔබට නොගැලපෙනවා කියන දේවල් දැකලා ඒ නොගැලපෙනවා කියන දේවල් තුලින් අයින් වෙලා තමන් ඇත්තටම එක සමග කටයුතු කරන්න මතක තියාගන්න. බහු විවාහ, බහු ප්‍රේම සම්බන්ධතා පත්තිනි මෑණියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. තුන්වෙනි කාරණාව තමයි පුතේ
මන්ත්‍ර ජපය. දැන් මන්ත්‍ර විවිධ මන්ත්‍රවලට දැන් මන්ත්‍ර තියෙනවා. මන්ත්‍ර කියන්නේ ශබ්ද කෝෂයක්. එතකොට ශබ්ද වාචකයක්. එතකොට ශබ්ද වාචකය නිරන්තරයෙන් කියනවා. ඒක හොඳයි. හැබැයි අපි කියන මන්ත්‍ර සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඔබ මන්ත්‍රාචාර කෙනකින් ඉගෙනගෙන ඔබ කියනවා නම් කිසි ගැටලුවක් නැහැ. එහෙම නැතුව නොදන්න මන්ත්‍ර. ඒ කියන්නේ මම මේ කියන්නේ වරන්දරුවන්ට එන භාෂාව නෙවෙයි. මන්ත්‍ර සමහර පොත්පත් වලින් හොයාගෙන මට එක දවසක් ඇහෙනවා ළමෙක් කියනවා පත්තිනි ගිනිපත්තිනි වා කියලා වර නේද? එහෙම එන්නේ නෑ පුතා. අපහාස කරන්න එපා වචනයකින්වත්. ඔබ ඒ භාෂාවේ තේරුම දන්නේ නැත්නම් ඔබ කරුණාවෙන් ඉල්ලන්න අම්මා මෑණියන් වහන්සේ උතුම් අම්මා මෑණියන් වහන්සේ ඔබ වහන්සේ අපිට කරුණා කරන්න අපිට බලන්න නේද? එතකොට සමාජයේ තව ඇත්තටම පාපී උමතු මිනිස්සුත් ඉන්නවා මේ දෙවියන්ට හරියට කතා කරන්න දන්නේ නැහැ නේද? මටත් ඔය සමහර වෙලාවට කමෙන්ට්ස් එහෙම දාලා තියෙනවා. පත්තිනිටත් මම හොඳ වයින් කියන්නේ හරි. ඔය කාලිමෑණියන්ටත් එහෙම. ඒවට දැන් අපි ගැටිලා වැඩක්ද නැහැ. ඔන්නෝක ඩිලීට් කරලා දාලා මම අයින් වෙනවා. තේරුණාද? ඒක ආයේ ඒක ඔළුවේ තියාගන්නේ නැහැ. එතකොට ඔබත් මතක තියාගන්න. අර ගරහන මනුස්සයා ගරහන්නේ පාපයට. ඒක තුල එල්ලිලා ඒ මනුස්සයන්ට බැනලා ඒ මනුස්සයන්ට බනින අපිට පව්. ඒ හේතුව මොකද? මේ මිනිස්සුගේ මානසික මට්ටම ඒක ආයේ අපිට හදන්න බෑ. ඒ මිනිස්සුන්ට අදාළ තැනට ඒ මිනිස්සු වැටිලා ඉන්නේ සමහර වෙලාවට. පුදුම දුක් කරදර ගොඩක ඉන්නේ. මෙතනින් ඉවර වෙන්නෙත් නෑ. ආයේ නිරේ ගිහිල්ලත් උපදිනවා. නිරේත් පැසෙන්න වෙනවා ඒ වගේ අයට. ඉතින් අපි අපේ තියෙන අර ප්‍රතිපත්ති වෙනස් කරගන්න හදන්න එපා මේ වගේ අය හින්දා. ඉතින් මන්ත්‍ර ජප කරනකොටත් කලබලකාරී වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් නම් ඔයාලට තේරෙන සිංහල භාෂාවෙන් මෑණියන් වහන්සේගේ ගුණ කියන්න, රූප ස්වභාවය කියන්න, ඒ පතිවෘතා ශීලයේ ගුණ මහිමය කියන්න, පත්තිනි මෑණියන් වහන්සේට ඔයාට දැනෙන ඕනෑම ගුණයක් කියන්න, මන්ත්‍රයට වඩා මෑණියන් වහන්සේකට අහුම්කම් දෙනවා කියන දේ මම ඔයාට කියනවා. හැබැයි ඔයා ගුරුවරයෙක් යටතේ නියමාකාරයට මන්ත්‍රය හෝ වේදය හෝ පුහුණු කරලා ඒ ශක්ති ශාස්ත්‍රයේ අනුව ඔයා පුහුණු කරලා කියනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒවා හරියනවා. ඊළඟ කාරණාව කිසිම ඔබ ගුරුවරයෙක් නම් ඔබ කවුරු නමුත් කාටවත් ගරහන්න එපා. දැන් තව මට වඩා හැකියාව තියෙන ගුරුවරු ඇති. මම කාටවත් ගරහන්නේ නැහැ. මට පුළුවන් දේ මගේ දරුවන්ට මම කියනවා කරලා දෙනවා. ඔබටත් මම කියලා දෙනවා. ඒ වගේ පත්තිනි මෑණිව ආසම නැති දෙයක් තමයි. තමා උසස් කියලා පෙන්වන්න තව කෙනෙක් පහත් කරන එක. ඒක කරන්න එපා. ඒක මම හතරවෙනි කාරණාව විදිහට ගන්නම්. එපා තමන් උසස් කියලා පෙන්වන්න තව කෙනෙක්ව පහත් කරන්න. සමහර වෙලාවට බොරුත් එක්ක කියනවානේ. දැන් ඔය පහුගිය දවස්වල මම දැක්කා සමහර ළමයින්ට වරම් පරීක්ෂාවට එන්න කිව්වහම ඒගොල්ලෝ ගොඩාක් කියන්නේ හිටපු ගුරුවරුන්ගේ දොස් මිසක් හොඳක් කියන්නේ නැහැ. එතකොට මං අහනවා පුතේ එහෙනම් ඔයාගේ දේවතාවුන් වහන්සේ ඇයි ඒ ගුරුවරයා තෝරගත්තේ? නේද? තමන්ගේ යම්කිසි කර්මයකදී යමෙකුට කවුරු හරි හම්බ වුණා නම් ඒක තමන්ගේ දේවතාවුන් වහන්සේ හොඳයි ශානියමයි කියලා කිව්වා නම් ඇයි පසුකාලීනව දොස් කියන්නේ? ඉතින් දොස් කියන්න යන්න එපා. නේද? ඒක නරක දෙයක්. ඇත්තට මේක නරක දෙයක්. සහ මම නම් කිසිම ගුරුවරයෙකුට මුකුත් කියන්නේ නැහැ. මොකද මම ඒගොල්ලෝ ගැන දන්නේ නැහැ. ඉතින් ඒක මට අදාළත් නැහැ. මම මගේ වැඩේ කරනවා මිසක් ඔබ ඔබේ වැඩේ කරන්න අනුන් ගැන හොයන්න එපා. ඔබ කරන දේ විපාක තමයි ඔබට එන්නේ. අනුන් කරන දේ විපාක ඒ අයට එයයි. එහෙනම් ඒක තේරුම් ගන්න කියන එක පත්තිනි මෑණියෝ කියනවා අන් අය ගැන නෙමෙයි තමන් ගැන සොයා ගන්න. ඒක අනිවාර්යයෙන්ම තමන් තුළ තියෙනවනේ. ඒ ජීවිතේ එහෙම පාඩුවේ ජීවත් වෙන කෙනෙකුට තමයි හොඳට පත්තිනි මෑණියන් වහන්සේගේ ශක්ති බල පිහිටන්නේ. අවසාන කාරණාව මේ කාරණාව ගොඩක් බලවත් දෙයක්. ඒ තමයි තමන් ගොඩාක් වෙලාවට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවනම් තමන්ට අහගන්න පුළුවන් පුතා මම කුමන ග්‍රහතුමාටද පූජා පවත්වන්න ඕනේ කියලා. එතකොට දැන් අපි හින්දු වේදයේ ග්‍රහයන් කියලා හඳුන්වන්නේ ග්‍රහ දෙවිවරු කියලා හඳුන්වන්නේ. එතකොට ඒ කුමන ග්‍රහතුමාටද අපි පූජා පවත්වන්න ඕනේ? සාමාන්‍යයෙන් මම ඔබට යෝජනා කරනවා දැන් ගුරුවරු නැති ළමයිනුත් ඉන්නවනේ. ඔබේ හඳහන බලාගෙන ඔබේ හඳහන බලාගෙන එහි තියෙන අපලවලට පිළියම් කරන අතරතුර සඳු ග්‍රහතුමාට සඳුදා දවසක චන්ද්‍ර ග්‍රහතුමා කියලා කියන්නේ සඳු ග්‍රහතුමාට මම වීඩියෝ එකක් දාලත් තියෙනවා. ඉතින් ඒකත් බලන්න මේ බෝධි පූජා පවත්වන එක ඒ වගේම සඳ දවසට බෝධි පූජා පවත්වන්න වතුර දන් දෙන්න මල් දන් දෙන්න පත්තිනි මෑණියන් වෙනුවෙන් මොනවා හරි පින්කමක් සඳ දවසට කරලා දානයක් දීලා ඒ පත්තිනි මෑණියන් වහන්සේට සහ පරිවාරයට සහ ඔබට ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් පත්තිනි මෑණියන් වහන්සේගේ පරිවාරයෙන් හැම කෙනෙකුටම අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්න ඕනේ පින් ටික. ඉතින් ඔබේ ප්‍රතිපත්ති ජීවිතය ඔබ හදාගත්තාට පස්සේ පත්තිනි මෑණියන් වහන්සේ
පරිසරයේ ඔබ මේ කරන හැමදේම දැකලා ඔබට අනිවාර්යෙන් වරම් ශක්තිය බලය දෙනවා. ඒ වරම් ශක්තිය ඔබගේ ජන්ම විභේදනය අනුව ඔබට දෙන්න පුළුවන් මොන ශක්තියද කියලා බලලා මෑණියන් වහන්සේ විසින් ඔබට ඒ ශක්තිය නිවැරදිව දානය කරනවා. ඔබේ තියෙන අරමුණු ඉෂ්ට වෙයි, ඔබේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ට වෙයි. පතිනි මෑණියන් වහන්සේ කියලා කියන්නේ පොළොවේ පස් කාගෙන කෑ ගහන මිනිසුන්ට දඬුවම් කරන කෙනෙක් නෙවෙයි. හරීම සීලවන්ත, ගුණවන්ත, උතුම් උත්තමාවියක්. ඉතින් මේ මෑණියන් වහන්සේට ගෞරවයක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පරමේශ්වරී ගුරුකුලය තුලත් එතුමිය ගැන බොහෝ දේවල් මම කියලා දෙනවා. 18 මාසික පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් ඔබ අනිවාර්යෙන් වරම් හා දෝෂ පරීක්ෂාවකට සහභාගී වෙන්න ඕනි බවත් මම ඔබට දැනුම් දෙනවා පුතේ. නැතුව ඇතුළත් කරගන්නේ නැහැ ගුරුකුලයට. ඉතින් ඒ සඳහා ඔබට විස්තර දැනගන්න පුළුවන් 070131 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට ළඟම ශාඛාව දඹුල්ල හෝ තලවතුගොඩ ශාඛාවේදී මම මුණ ගැහිලා මේ 18 මාසික ශිල්ප පරීක්ෂා මේ පුහුණු කරලා පාඨමාලාවට එකතු වෙලා ඔබේ ජීවිතේ යම්කිසි විධිමත් දැනුමක් සහිතව ඉදිරියට යන්න ඔබට අවකාශය තියෙනවා. ඒ වගේම ඔබට මෑණියන් වහන්සේ වන්දනා කරන්න පුළුවන් ශ්‍රී මුත්තුමාරී කියලා තියෙන ඕනෑම කෝවිලක පත්තිනි මෑණියන් වහන්සේ මුදුන්පත් වෙන නවගමුවේ. ඉතින් දානමාන මම මේ කියන විදිහට සිද්ධ කරන්න ඔබට පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි.